ஹிட்டர்லாம் இல்ல. பத்திரனால வேற மாதிரி. We have to move from Dhoni to සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ක්‍රිකට් ලෝලි ඔබට ඔන්න ඉතින් තව වීඩියෝ එකකින් එන්න හිතුණා මේ පැත්තට. මොකද මේ දවස්වල තියෙන මේ CSK ෂෝකය ගැන කතා කරන්න. நீ யாரையா ஒன்று ரெடி பண்ணாதான் வேலைக்கு ஆகும், இல்லைன்னா இந்த சீசன் சென்னை வரவே வராது. இப்படியே தான் எல்லா மேட்சும் தோத்துனுப்பாங்க. ඒ වගේම මේ CSK කණ්ඩායම ඔබ දන්නවා එක දිගට තරඟ 3ක් පරාජයට පත් වුණා. මේ තරඟ තුරු පරාජයත් සමග තමිල්නාඩුවේ CSK ෆෑන්ස්ලා වගේම ග්ලෝබලි ඉන්න CSK ෆෑන්ස්ලාගේ තියෙන අදහස් සුදහස් ගැන පොඩ්ඩක් මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් කතා කරන්න හිතුණා. ඉතින් බලමු අපි මේ වීඩියෝ එකේ විශේෂයෙන්ම thumbnail එකේ කියනවා වගේ විශේෂයෙන්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පතිරණ පිළිබඳව. ඉතින් මේක ලෙන්ති ලොකු වීඩියෝ එකක් නෙවෙයි. CSK ගැන සමාජ මාධ්‍ය ප්‍රේක්ෂකයෝ කතා කරපු දේවල් මට දකින්න ලැබුණා. ඉතින් ඒ දේ ගැන කතා කරන්න කියලා හිතුණා. මට මේ ක්‍රිකට් වීඩියෝ එකක් එක්ක CSK පරාජයට 2025 පසුබෑමට හේතුව එකක් බැටිං ඕඩර් එක කියන එක. මම පහුගිය වීඩියෝ එකෙත් කතා කරා බැටිං ඕඩර් එකේ තියෙන දුර්වලතාවය පවර් හිටර් කෙනෙක් නැති එක. ඉතින් මේ පවර් හිටර් කෙනෙක් නැති එක CSK කණ්ඩායමට ගොඩක් බලපාලා තිබ්බා. කන්වේ පාවිච්චි කරලා සාර්ථක වුණා. ඉතින් මෙයාකරට පවර් හිටර් කෙනෙක් නැති බව ප්‍රේක්ෂකයෝ මෙන්න මේ විදිහට කියලා තිබ්බා. ஹிட்டர்லாம் இல்ல. ஓகே, அவர் ரோல் பண்ணாரு, ஆங்கர் ரோல் பண்ணாரு, பட் ஸ்டில் we need some hitter. நம்ம போகணும், அதான் பேட்டிங் மட்டும் இம்ப்ரூவ் பண்ணணும். விஜய் சங்கர் வந்து பில்டிங் இன்னிங்ஸ் பில்ட் பண்றான், பட் he couldn't go for big shots. ඉතින් අනිත් දේ තමයි ධෝනි ගැන කතා කරලා තිබ්බයි. but தோனி மட்டும் டீம் இல்லல்ல. CSKன்னு இருக்குது தோனி. அப்ப தோனி சூப்பர் கிங்ஸ் ஆக முடியாது, சென்னை சூப்பர் கிங்ஸ் தானே. We have to move from Dhoni to CSK and emotions to cricket. ඔයාලා දන්නවා ඉන්දියාවේ ගොඩක්ම ආදරය කරනවා වගේම ඒ ආදරයම කනපිට හැරෙන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ ක්‍රිකට් ක්‍රීඩාවේ. විශේෂයෙන්ම ඔබ දන්නවා ඒක අතීත තොරතුරුත් එක්ක. ඉතින් ධෝනි පිළිබඳ සමහර අය විවිධ කතා කිව්වා. සමහර ධෝනිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ හිටියා. සමහර ප්‍රේක්ෂකයෝ හිටියා ධෝනි රිටයර් වෙන්න ඕන කියන ප්‍රේක්ෂකයෝ. ඉතින් මේ වගේ ධෝනි ටීම් එකෙන් දැන් අයින් වෙන්න ඕන කියන එක ගැන සමහර ප්‍රේක්ෂකයෝ කතා කරා. සමහර ප්‍රේක්ෂකයෝ කතා කරා ධෝනි ඉන්න ඕන ටීම් එකේ. නමුත් ධෝනි නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. පහුගිය තරඟයේදී තිබ්බ පසුබෑම, ප්‍රතිකරණාංශයේ තිබ්බ පසුබෑම ගැන ගොඩක් අය වේදනාවෙන් කතා කරා. டெமான் கல்வி அடிக்கல அச்சு நான் என் செஞ்சிருக்க ஒரு கேக்குவார் வந்து சேச்சிங்களை அடிக்கவே இல்லை சொல்றாரு. 10 பேட்டிங்கள் மேலே கேட்க ஆடுறாங்க நினைக்கிறேன். செகண்ட் பேட்டிங் கேக்குவார் சைக்கிள் ஒன்று ராகுல் ட்ரிப்பாக தூக்கியாச்சு, தீபக் கூடாவும் தூக்கியாச்சு. ඉතින් බෝලින් පැත්ත ගත්තාම CSK කණ්ඩායමේ විශේෂයෙන්ම ඒ වගේම රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට යම් කිසි තැනක් 2025 IPL තරඟාවලියේදී ලැබිලා තියෙන එක ගැන අපිට සතුටුයි. ඉතින් பத்திரனால வேற மாதிரி bro. like இல்ல வேற my phone ஓட die hard fan. phone-ஓட wallpaper-ஏ பத்திரன். තමිල්නාඩුවේ ප්‍රේක්ෂකයන් දෙදෙනා මතීෂ පතිරණට කොච්චර ආදරය කරනවද කියලා ඔබට මේ වීඩියෝ එක බලුවාම තේරුම් ගන්න පුළුවන්. ඔබ දකින්න නැති අය අයගේ මොබයිල් එකේ වෝල්පේපර් එකට පාවිච්චි කරලා තියෙන මතීෂ පතිරණගේ පික්චර් එක. ඉතින් මතීෂ පතිරණට මෙච්චර ආදරයක් දැක්වත් මේ 2025 අවුරුද්දේදී ඔහුගේ IPL තරඟාවලිය තුල ඔහු ලබාගෙන තියෙන්නේ කඩලු 3ක් පමණයි. ඉතින් කඩලු ලාභින් අතර ප්‍රථම ස්ථානයේ සිටින්නේ ඒත් CSK කණ්ඩායමේම නූර් අහමඩ්. ඉතින් ඔහු ප්‍රථම ස්ථානයේ රැඳිද්දී මතීෂ පතිරණ 2025 IPL තරඟාවලියේදී ලබාගෙන තියෙන්නේ කඩලු 3ක් පමණයි මේ වන විට. නමුත් ඔහුට තියෙන ආදරය ප්‍රේක්ෂකයන්ගේ එලෙසම පවතින බවට අපිට සාධකයක් විදියට මේ දේ දකින්න පුළුවන්. ஓகே, டெத் ஓவர்ல பத்திரானா இருக்கா ஒரு 10 ரன்னாச்சும் அடிச்சுன்னு போனோம்ல. அது ஒன்று வந்து என்னன்னா பத்திரானா டெத் ஓவர்ஸில் வந்து ரன்ஸ் கொடுக்கறது கிடையாது. අපිට යම්කිසි ආඩම්බරයක් තියෙනවා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ ඕන තරම් ඉන්දිය ක්‍රීඩකයෝ ඉන්න. නමුත් ඔවුන්ගේ චොයිස් එක වෙලා තිබ්බේ මතීෂ පතිරණ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙක්. වීඩියෝ එක බලද්දී ඔයාලට තේරෙනවා මතීෂ පතිරණට තියෙන ආදරය චෙන්නයි ප්‍රේක්ෂකයන්ගේ එදා වගේම අදත් ඒ විදිහටම රැඳිලා තියෙනවා කියන එක. මේ ආකාරයට බලනකොට CSK ෆෑන්ස්ලා 2025 IPL තරඟාවලියේදී මදක් CSK කණ්ඩායම ගැන හොඳ කියනට වඩා කණ්ඩායමේ අඩුපාඩු දකිනවා. මොකද පහුගිය තරඟ 3ම ඔවුන් එක දිගට පරාජය වෙනවා. ரொம்ப டிசப்பாயிண்டிங்கா இருக்கு. அப்புறமும் எல்லா மேட்சும் தோக்க தான் போறாங்க. ஏன்னா டீம் சரியில்லை. ප්‍රධානම හේතුව බැටිං ඕඩර් එක. ඒ ගැන විචාරකයන් පවා විවිධ අදහස් පළ කරලා තිබ්බා. ප්‍රේක්ෂකයෝ මේ ආකාරයට අදහස් පළ කරලා තියෙනවා. ධෝනි ගැන පවර් හිටර් කෙනෙක් නැතිකම, ඊට අමතරව පසුගිය තරඟයේ මන්දගාමී ලකුණු ලබා ගැනීම, මේ ආකාරයේ විවිධාකාර හේතු නිසා
ඔවුන් තරඟා වලියෙන් පසු බෑමකට ලක් කලා තියෙන බව කියනවා. ඒ වගේම CSK කණ්ඩායමට මොනවා වුණත් ආදරය කරන ෆෑන්ස්ලා පිරිසකුත් ඒ අතරෙම ඉන්නවා. வருவாங்க ப்ரோ கம்பேக் சூப்பர் கிங்ஸ் வருவாங்க ப்ரோ கம்பேக் சூப்பர் கிங்ஸ் ඉතින් ඒක තම ක්‍රීඩාව කියන්නේ දිනුම පැරදුමක් කියන දේ සමබරව අපි බෙදා ගැනීමට පුරුදු වෙලා ඉන්නවට. ඉන්දියානු ප්‍රේක්ෂකයෝ ඉතින් ඒ ආකාරයට තමයි ප්‍රතිචාර දක්වලා තිබ්බේ. ඔබට මේ වීඩියෝ එකෙන් ඒ දේ දකින්න ලැබෙන්නේ නැති. තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් අතට සමු කරනවා මේ ක්‍රිකට් 2 ඔබට ජය.